හෙලෝ සුබ දවසක් යාළුවනේ හැමෝටම. අද මේ මම කරන්නේ DTF ස්ටිකර් ලෝගෝ වගේකුයි සබ්ලිමේෂන් ලෝගෝ වගේකුයි බොටම් වලටයි ටී-ෂර්ට් වයිට් ටී-ෂර්ට් වලටයි හීට් ප්‍රෙස් එකෙන් print කරගන්න අවස්ථාවක් තමයි මේ අද දකින්නේ. අපි බලමුකෝ මේ කොහොමද කියලා හීට් ප්‍රෙස් එකේ වැඩි. සුදු පාට ටී-ෂර්ට් එකේ තමයි හීට් ප්‍රෙස් එක ප්‍රෙස් කරගන්නේ. බොටම් ටිකත් ඔක්කොම වයිට් යන්නේ. මේ වෙලාව නම් තනියම තමයි ඉතින් මේ වැඩේ කරන්නේ. මේ තමයි හීට් ප්‍රෙස් එක. ඔන්න ඔන් කරා 215ට වගේ තමයි හීට් වෙන්න ඕන මේක. ඇඟිල්ලක් එම ගියොත් ඉවරට ඉවරයි. මේ තමයි මගේ පොඩි හීට් ප්‍රෙස් එක. මේ තියෙන සබ්ලිමේෂන් ලෝගෝ වල වාද්දුව සෙන්ට්‍රල් කොලෙජ් එකේ වැඩක් තමයි මේ කරන්නේ. මෙන්න බොටම් එකේ ඉස්සරහා පළුවට තමයි මම මේ ලෝගෝ එක තියලා ප්‍රෙස් කරගන්න යන්නේ. බලන්නකො දැන් වැඩේ කොහොමද වෙන්නේ කියලා. ඔන්න ප්‍රෙස් කරා. ඔන්න ගත්තා. කොළ දෙක අයින් කරනවා. ඔන්න ලෝගෝ එක. කොහොමද මේක? හරි. ඊට පස්සේ මේ සුදු පාට ටී-ෂර්ට් එකේ ක්‍රිකට් ටී-ෂර්ට් එකක් ජර්සියක් මේකේ බැක් පළුවට තමයි මේ අංකය තියලා මම මේ ප්‍රෙස් කරගන්න හදන්නේ. නම්බර් 55 ඔන්න බලන්න. මේක යන්නේ නැහැ. හේතුවත් වොෂ් කරත් මේ ටී-ෂර්ට් එක තියෙනකම තියෙනවා. සබ්ලිමේෂන් print එකක් තමයි මේකට කියන්නේ. ඔය කලර් බොටම් එක navy blue එකෙන් ඕකට DTF ස්ටිකර් එක තමයි ඔය ට්‍රාන්ස්ෆර් කරන්න යන්නේ මම. මගේ තින් තනි ෆැක්ටරිය ඉතින් පොඩ්ඩක් දුප්පත් තාම වැඩේ කරගෙන යනවා. බලමු ගේමක් ගහන්න. පුළුවන් වුණොත් හරි ඉතින් බලාපොරොත්තු වෙනවා.